2026යි 8යි 10 කියන්නේ මගේ ETU අපොයින්ට්මන්ට් එකේ පළවෙනි දවසේ. ඉතින් අද පළවෙනි දවසේ මම ගත්ත එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද අපිට ETU එකට ආව patient කෙනෙක් අවුරුදු 60ක කාන්තාවක් කාඩියක් ඇරස්ට් එකක්. ETU එකට ප්‍රසන්ට් වුණේම කාඩියක් ඇරස්ට් එකක් විදියට මෙයාගේ බර්ත්ඩේ එක තිබිලා තියෙනවා ඊයේ. ඒ කියන්නේ 9 වෙනිදා. අද උදේ කරන්ත කැරකිල්ලයි කියලා ගෙදර අයට කම්ප්ලේන් කරලා මෙයා 19 යනුවෙන් අපේ ETU එකට එනවා. ETU එකට එනකොට මගදී ඇරෙස්ට් වෙලා තියෙනවා. ඉතින් patient මගදී ඇරෙස්ට් වෙලා තියෙනවා. ETU එකට ප්‍රසන්ට් වෙන්නෙම ඔන්න ඇඩ්මිෂන් ඇරෙස්ට් එකක් විදිහට අපි ETU බෙඩ් එකට ගත්ත ගමන් මෙයා CPR පටන් ගන්නවා. අපි CPR පටන් ගත්තා. එතකොට CPR පටන්ගෙන විනාඩි 2කට පස්සේ අපි රිද්ම් එක ඇනලයිස් කරලා බලනවා. රිද්ම් එක ඇනලයිස් කරද්දී මෙන්න මේ රිද්ම් එක තමයි අපි දැක්කේ. එතකොට මේ තියෙන්නේ VF එකක්. VF එක කියන්නේ ventricular fibrillation මේ shockable රිද්ම් එකක්. අපි දන්නවා රිද්ම් වර්ග දෙකක් තියෙනවා shock කරන්න පුළුවන්. එකක් තමයි VF එක, අනිත් එක තමයි VT. pulseless VT. VT එක කියන්නේ මෙන්න මේ විදිහේ හැඩයට අපිට දැක් ගන්න පුළුවන් ECG එකේ මේ තියෙන්නේ VT එකක්. VT එකක් අපි දැක්ක ගමන් බලන්න ඕන pulse තියනවද කියලා. pulse දැනෙන්නේ නැතුව මේ විදිහට ECG රටාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒක shock කරන්න ඕන. මේ තියෙන්නේ VF එකක්. ventricular fibrillation තත්ත්වයක්. ඉතින් අපි CPR පටන්ගෙන විනාඩි 2කට පස්සේ ඇනලයිස් කරපු ECG එක තමයි මේ තියෙන්නේ. ඉතින් විනාඩි 2කට පස්සේ රිද්ම් එක ඇනලයිස් කරනකොට අපි දැක්කා ventricular fibrillation එකක්. අපි මෙයාව shock කරා. shock කරේ මෙන්න බලන්න square wave form එකක් තියෙනවා මෙතන. මේ උඩ ජූල් 200ක් කියලා තියෙනවා. එතකොට පළවෙනි shock එක ජූල් 200කින් අපි පටන් ගත්තා. ජූල් 200කින් shock කරලා අපි CPR continue කරනවා. එතකොට විනාඩි 2ක් CPR continue කරලා අපි බැලුවා. විනාඩි 2කට පස්සේ CPR continue කරාට පස්සේ මෙන්න මේ විදිහේ රිද්ම් එකක් තමයි අපිට ආවේ. රිද්ම් ඇනලයිස් කරාට පස්සේ මේ තියෙන්නේ VF එක. එතකොට VF එකක් කියන්නේ shockable රිද්ම් එකක්. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දෙවෙනි shock එකත් අපිට දැන් දෙන්න සිද්ධ වෙනවා. එතකොට දෙවෙනි shock එක අපි ලබා දෙනවා ජූල් 360කින්. මේ බලන්න ජූල් 360කින් අපි දෙවෙනි shock එක දෙනවා. දෙවෙනි shock එක දෙනකොට අපි CPR නවත්තන්නේ ඉන්ටරප්ට් කරන්නේ CPR කන්ටිනියු කරනවා. සාමාන්‍යයෙන් CPR අපි කන්ටිනියු කරන්නේ 100ත් 120ක ප්‍රමාණයක් විනාඩියකට ලැබෙන විදිහට. ඉතින් මේ CPR දෙනකොට CPR 30කට බ්‍රීත් දෙකක් ලබා දෙන්න ඕන. එතකොට මෙයා මාස්ක් එකකින් නම් අපි බ්‍රීත් දෙකක්, ඇම්බු මාස්ක් එකකින් නම් බ්‍රීත් දෙකක් දෙනවා CPR 30කට. මේ වෙනකොට අපිට එයාවේ එකක් ලබා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕරෝපැරින්ජියල් එයාවයක් හෝ ET ටියුබ් එකකින් ඉන්ටියුබේට් කරොත් අපිට තප්පර 6කට බ්‍රීත් එක ගානේ සාමාන්‍යයෙන් විනාඩියකට බ්‍රීත් 10ක් විතර ලැබෙන විදිහට බ්‍රීත් කරන්න පුළුවන් CPR 124 ප්‍රමාණයක ලැබෙන විදිහට. එතකොට ඩෙප්ත් එක සාමාන්‍යයෙන් 5 cm 6 cm අපි chest compression දෙන්න ඕන. එතකොට තමයි හොඳ effective CPR එකක් patient ලැබෙන්නේ. ඉතින් මේ විදිහට CPR continue කරලා බලනවා. දෙවෙනි shock එකට පස්සේ අපි IV adrenaline දෙන්න ඕන. IV adrenaline දෙනවා නම් 1 in 10,000 විදිහට දෙන එක පහසුයි. ඒ වගේම තමයි intraosseous දෙන්නත් පුළුවන්. එතකොට IO intraosseous හෝ intravenous. එතකොට intravenous දෙන එකේදී අපි 1 in 10,000 විදිහට dissolve කරලා දෙනවා. ඒක පහසුයි සහ heart එකට reach කරන්න ඉතාමත්ම ලේසි නිසා. ඉතින් දෙවෙනි shock එකට පස්සේ IV adrenaline දීලා අපි රිද්ම් එක ඇනලයිස් කරනවා විනාඩි 2ක් CPR කන්ටිනියු කරලා. එතකොට විනාඩි 2ක් CPR දුන්නාට පස්සේ අපේ රිද්ම් එක තමයි මේ තියෙන්නේ. බලන්න මේ රිද්ම් එකේ ලස්සන. මේක පැහැදිලිවම VF එකක් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් VF එකක් කියන්නේ අපි දන්නවා shock කරන්න ඕන. ඉතින් දෙවෙනි shock එකට පස්සේ ගත්ත ECG එක, ඒ කියන්නේ ECG රිද්ම් එක ඇනලයිස් කරාට පස්සේ ලැබුණේ අපිට මේ විදිහේ shockable රිද්ම් එකක් VF එකක්. ඒ කියන්නේ අපි තුන්වෙනි shock එකටත් යන්න ඕන. තුන්වෙනි shock එක අපි දෙනවා. තුන්වෙනි shock එක දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම අපිට IV amiodarone හෝ රිද්ම් එක ඇනලයිස් කරද්දී තවදුරටත් තියෙන shockable රිද්ම් එකක් නම් මේ බලන්න VF එකක් තියෙන්නේ අපි IV amiodarone දෙනවා 150. එහෙම නැත්නම් lidocaine දෙන්න පුළුවන්. ඉතින් අපි
ඇමිඩරෝන් 150 මිලිග්‍රෑම් දීලා තුන්වෙනි ෂොක් එකක් දීලා විනාඩි 2ක් CPR කන්ටිනියු කරනවා. විනාඩි 2ක් CPR කන්ටිනියු කරපුවාම නැවත අපිට ලැබුණේ VF එකක්. මේ බලන්න පැහැදිලිවම ලස්සන VF එකක් පේනවා. ඉතින් තුන්වෙනි ෂොක් එකට පස්සේ CPR විනාඩි 2ක් දීලා රිද්ම් එක ඇනලයිස් කරනකොට අපිට ලැබුණේ මෙන්න මේ විදිහේ ෂොක් බාර් රිද්ම් එකක්. ඉතින් අපි හතරවෙනි ෂොක් එකටත් යනවා. මේ 360ක් ජෝල්. මේ 360ක් ජෝල් මේ විදිහට අපිට ඩිලිවර් වෙන්නේ මේක මොනෝපේසික් ඩිෆිබ්‍රිලේටර් එකක් නිසා. මේක බයිපේසික් වුණා නම් ජෝල් 200ක් තමයි. මේ මොනෝපේසික් ඩිෆිබ්‍රිලේටර් එකකින් අපි ජෝල් 360ක් උපරිම ජෝල් ප්‍රමාණය ඩිලිවර් කරලා තියෙනවා. එතකොට විනාඩි 2ක් CPR කන්ටිනියු කරනවා. අපි ෂොක් එකෙන් පස්සේ විනාඩි 2කට පස්සේ CPR කන්ටිනියු කරලා රිද්ම් එක ඇනලයිස් කරනවා. බලන්න රිද්ම් එක නැවතත් එන්නේ VF එකක්. මේ තියෙන්නේ ventricular fibrillation අවස්ථාවකදී ECG pattern එක. එතකොට මේ වෙනකොට අපි ඇඩ්‍රිනලින් ඩෝස් එකයි තියෙන්නේ ගිහින් තියෙන්නේ. හැබැයි සයිකල් දෙකක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ සයිකල් 4ක් කම්ප්ලීට් කරලා තියෙනවා. එතකොට අපි every other cycle එක සයිකල් එකකට පස්සේ CPR සයිකල් එකකට පස්සේ හැම විනාඩි 3ක් 5කට සැරයක් අපි IV ඇඩ්‍රිනලින් දෙන්න ඕන. IV ඇඩ්‍රිනලින් විනාඩි 3කට 5කට සැරයක් දෙන්න ඕන. විනාඩි 3ක් 5ක් කියන්නේ විනාඩි 4ක් කියලා ගන්න. විනාඩි 4ක් කියන්නේ අපිට CPR සම්පූර්ණ CPR සයිකල් දෙකක් කම්ප්ලීට් වෙනවා. ඒතකොට සම්පූර්ණ CPR සයිකල් දෙකක් කම්ප්ලීට් වෙනකොට අපි රිද්ම් එක ඇනලයිස් කරනවත් යම්කිසි කාලයක් ගියොත් විනාඩි 3ක් 5ක් අතරකදී අපිට IV ඇඩ්‍රිනලින් දෙන්න ඕන. එතකොට දැන් මේ ෂොක් එක වෙනකොට අපිට විනාඩි 4ක් ගිහිල්ලා ඉවරයි. අපි ඊළඟ IV ඇඩ්‍රිනලින් බෝලස් එකක් දෙනවා. එතකොට IV ඇඩ්‍රිනලින් බෝලස් එකක් දීලා නැවත අපි CPR පටන් ගන්න ඕන. ඔය විදිහට අපි මේ patient every other cycle IV ඇඩ්‍රිනලින් දීලා විනාඩි 22ක කාලයක් කාර්යයක් රිසසිටේෂන් එක සිද්ධ කරනවා. ඉතින් අවාසනාව කියන්නේ අපිට මේ patient නැවත යථා තත්ත්වයට, ඒ කියන්නේ ROSC achieve කරගන්න බැරි වුණා. ROSC කියන්නේ retain of spontaneous circulation. එතකොට මෙයාගේ හදවත නැවත යථා තත්ත්වයට අපිට පත් කරගන්න බැරි වුණා. එතකොට මේ විදිහේ කාර්යයක් රිසසිටේෂන් එකක් සිද්ධ කරද්දී රිවර්සිබල් කෝසස් අපි බලන්න ඕනේ. රිවර්සිබල් කෝසස් විදිහට අපි T4 සහ H4 ගැන කතා කරනවා. T කියන්නේ thrombus වෙන්න පුළුවන්. ඒවා coronary thrombus වෙන්න පුළුවන්, pulmonary thrombus වෙන්න පුළුවන්, toxin වෙන්න පුළුවන්, cardiac tamponade වෙන්න පුළුවන්. ඒ වගේම tension pneumothorax වෙන්න පුළුවන්. H ගත්තොත් hypoxic වෙන්න පුළුවන්, hyperkalemia වෙන්න පුළුවන්, hypokalemia වෙන්න පුළුවන්, hypothermia, hyperthermia, ඒ වගේම hydrogen ion acidosis තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ causes නිසා cardiac arrest එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට resuscitate කරගෙන යනකොට වෙන්න මේ possible causes, ඒ කියන්නේ cardiac arrest එකක් වෙන්න පුළුවන් හේතු මෙන්න මේවා වෙන්න පුළුවන්. අනේ ඒවා reverse කරගෙන ඒවා නැවත යථා තත්ත්වයට පත් කරගන්න එකත් මෙන්න මේ CPR දෙන අතරතුරදී අපි සිද්ධ කරන්න ඕන. ඉතින් මේ දේවල් රිවර්ස් කරගෙන අපි මේ රිසසිටේෂන් එක සිද්ධ කරත් අපිට ඇත්තටම මේ patient යථා තත්ත්වයට, කියන්නේ නැවත යථා තත්ත්වයට මෙයාව ජීවත් කරවන්න බැරි වුණා. ඉතින් අවාසනාවන්ත